Hi guys, welcome to my channel. මම අනුපම. ඉතින් අද මේ වීඩියෝ ගේන්නේ travel කරන්න කැමති, රටවල් explore කරන්න කැමති ලංකාවේ ඔයාලට තමයි මේ වීඩියෝ ගේන්නේ. බාලි ගැන කියන්න තමයි මම වීඩියෝ අද කරන්නේ. ඉතින් මම දැනට ඕස්ට්‍රේලියාව working කරනවා IT sector එකෙන්. ඉතින් ඔයාලා දන්නවා ඕස්ට්‍රේලියාවට ළඟින් තමයි මේ ඉන්දුනීසියා කියන country එක පිටලා තියෙන්නේ. ඒ කියන්නේ පැය 5ක් විතර flight එකක් තියෙනවා. හැබැයි ඔස්ට්‍රේලියන් ගොඩක් කට්ටිය බාලි වලට යන්න පුරුදු වෙලා තියෙනවා. මොකද එහි කොස්ට් එක ගොඩක් ලාභයි. සහ ඒ ලෝකෙම ආකර්ෂණය දිනා ගන්න පුළුවන් විදිහට ඒගොල්ලොන්ගේ travelling destinations සහ ගොඩක් facilities එක්ක ඒ රට ගොඩක් develop වෙලා තියෙන්නේ, හැදිලා තියෙන්නේ culture එක හැමදේම foreigners ලට. ඉතින් ඒගොල්ලෝ ගොඩක් කැමැත්තෙන් බාලි වලට යනවා. ඒ වගේම හරිම ලස්සන පුංචි island එකක් කියලා මම කියමු. මොකද ඒක ගොඩක් අය හිතාගන්නේ බාලි කිව්වහම ඒක රටක් කියලා. ඇත්තටම ඒක ඉන්දුනීසියා කියන country එකේ තියෙන පුංචි island එකක්. මමත් මාස දෙකකට කලින් බාලි වලට ගියා. වැකේෂන් එක දවස් 7කට අපි ගියා. ඉතින් තාම ශ්‍රී ලංකන් passport හින්දා අපිට වීසා එකක් ගන්න ඕනේ ඉන්දුනීසියා වලට enter වෙන්න. මොකද free entry එකක් නැහැ. ඒ වගේම on arrival වීසා එකක් හම්බෙන්නේ නැහැ. ඔයාලා ශ්‍රී ලංකන් passport එකක් නම් තියෙන්නේ. ඉතින් අද මම මේ වීඩියෝ ගේන්නේ වීසා process එක. ඒ කියන්නේ අපි වීසා එකක් apply කරන්න ඕනේ. C1 කියලා තමයි type එක තියෙන්නේ. 60 days single entry වීසා එකක් තමයි ඔයාලට ලැබෙන්නේ. ඒ කියන්නේ එකපාරක් යන්න පුළුවන්. multiple entries ලැබෙන්නේ නැහැ රටට. මේ වීසා එක තමයි ඔයාලට පොඩි vacation එකකට යනවා නම් apply කරන්න පුළුවන්. ඉන්දුනීසියාවට යනවා නම් apply කරන්න පුළුවන් ලේසිම විදිය. ඉතින් මම මේ වීඩියෝ එකෙන් සරලව කියලා දෙන්නම් step by step කොහොමද මේ වීසා process එක කරගන්නේ. ඒ වගේම ඔයාලට කිසිම ඒජන්ට් කෙනෙක්වත් ඒජන්ට් fee එකක්වත් ගෙවන්න ඕනේ නැහැ. ඉතින් මම completely free මේ වීඩියෝ එක දෙනවා. කවුරු හරි බලන් ඉන්නවා නම් ඉන්දුනීසියා වලට එහෙම නැත්නම් බාලි වලට ළඟදීම යන්න. ඉතින් එයාලට මේ වීඩියෝ එක share කරන්න. මේක මගේ experience sharing එක. මොකද මම මේ process එක go through කරා මීට මාස දෙකකට කලින්. ඒ වගේම Google වල search කරොත් බාලි වීසා කියලා ඔයාලට ගොඩක් options ලැබෙනවා. ඒ අතරේ scams තියෙනවා. ඉතින් මමත් මේ process එක මේ වගේම ගියා. ඉතින් මමත් ඒ කාලේ කල්පනා කරා මේ වගේ වීඩියෝ එකක් තිබ්බනම් ශ්‍රී ලාංකිකයන්ට. මොකද ලංකාවේ කට්ටිය ගොඩක් දැන් බාලි වලට යන්න උනන්දුවක් දක්වනවා. මම දැකලා තියෙනවා ගොඩක් කට්ටිය share කරන stories අනම්ම නම් social media වල. ඉතින් මම හිතන්නේ පොඩි trend එකක් හැදලා තියෙන්නේ බාලි වලට යන්න. ගොඩක් දේවල් වලට experience කරන්න පුළුවන් හින්දා. කියනවා සමහර අය හිතන් ඉන්නවා ලංකාව වගේම ඇති බාලි කියලා. මොකද බාලි කියන්නේත් tropical island එකක්. ලංකාව වගේ තමයි ගොඩක් climate එක ගොඩක් කිට්ටුයි. ඒ වගේම ඔයාලට දාඩිය දානවා humidity එක වැඩි හින්දා. ඒ වගේම ඒ ලංකාව වගේම beaches hiking ඒ වගේ හැමදේම තියෙනවා. ඒ වගේම additionally volcanoes එහෙමත් තියෙනවා ඒ බාලි කියන පුංචි island එකේ. ඉතින් ලංකාවට සාපේක්ෂව ගොඩක් පොඩි island එකක් වුණාට ඔයාලට බලන්න දේවල් ගොඩක් තියෙනවා පුංචි දුරක් ඇතුළත. cost wise ලංකාවට සාපේක්ෂව comparatively අඩුවෙන් තමයි මට නම් experience කරන්න පුළුවන් වුණේ කෑම, ගමන් වියදම් ඒ හැමදේම. ඉතින් බාලි වීසා එකට apply කරනවා නම් මේ දේවල් ඔයාලගේ අතේ තියෙන්න ඕනේ. valid passport එකක් තියෙන්න ඕනේ, expire වෙලා නැති. ඒ වගේම passport photo එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒක digital photo එකක් තියෙන්නේ. මේක තනිකරම e-visa එකක් online apply කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට digital photo එකක් තමයි ඕන වෙන්නේ. ඉතින් මටත් ඇත්තටම හරි ප්‍රොෆෙෂනල් passport photo එකක් තිබ්බේ නැහැ. ඉතින් මං කරේ මගේ සාමාන්‍ය wedding photo එකක් වගේ අරගෙන ඒක background එක remove කරන්න ඕනේ. background එකේ ඒගොල්ලන්ගේ application එකේ ඔයාලට පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ white plain background එකක් තියෙන්න ඕනේ. කිසිම background එකක් වෙන දෙයක් තියන්න බෑ. ඉතින් ඔයාලට තියෙන්න ඕනේ හොඳ clear passport photo එකක් ඒ recommended size එකෙන් සහ quality එකෙන්. ඊට පස්සේ dollar USD ඇමරිකානු ඩොලර් 2000ක් account එකේ තියෙන්න ඕනේ. ඉතින් ඔයාලා ඒක convert කරලා බලන්න ශ්‍රී ලංකන් currency එකට සාමාන්‍ය විසාකට apply කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන තුන තමයි ඕන වෙන්නේ. ඒ වගේම visa processing time එක දවස් 4ක වගේ පුංචි කාලෙකින් හරියටම දවස් 4කින් ඔයාලට visa එක result එක එනවා. ඔය කාලයක් බලාගෙන ඉන්න ඕනේ නැහැ. ඉතින් ඔයාලා යන්න ඕනේ මෙන්න ඉතේලා apply කරන්න පුළුවන්. ඔයාලා මේ තියෙන conditions තුන හරියට තියෙනවා නම් බය වෙන්න දෙයක් නැහැ. ඔයාලා visa එක ඉක්මනින් ලැබෙනවා. ඒ වගේම ඒ process එක මාර solid සහ ඔයාලට support එක ගන්න පුළුවන්. ඔයාලට online email කරාම ඒ දවසේම reply එකක් එනවා. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඉතින් අපි කෙලිම බහිමු steps ටිකට. ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ බාලි වීසා කියලා Google කරලා බලන්න. ඉතින් ඔයාලට මේ වගේ ගොඩාක් sites එනවා.
ඉතින් මෙතනින් තෝරගන්න ඕනේ ඔයාලා මේ go.id කියන government official site එක. මේක තමයි හරිම වෙබ්සයිට් එක, government site එක සහ reliable source එක. ඉතින් ඔයාලා මේ site එකට යන්න, site එක මේ වගේ තියෙන්නේ. මෙතන තියෙනවා apply කියලා බටන් එකක්. එතන apply කරන්න තියෙන්නේ. passport එක select කරන්න ශ්‍රී ලංකා කියලා. purpose එක ඔයාලා select කරන්න ඕනේ general, family or social කියන එක. ඊට පස්සේ the sub purpose of my visit to Indonesia is කියන එකට ඔයාලා select කරන්න ඕනේ tourism, family visit and transit කියන එක. ඊට පස්සේ I want to explore and choose a visa. visa එක ඔයාලා තියෙන්නේ ඔයාලා අවුරුද්දකට වැඩි ප්‍රමාණයක් ඉන්න යනවා, අවුරුද්දකට ලඟ වෙන ප්‍රමාණයක් ඉන්න යනවා නම් ඒ අදාළ D කැටගරි එකේ visa එකක් තෝරන්න පුළුවන්. නැත්නම් common visa එක තමයි මම ඉස්සෙල්ලා කිව්ව C1 single entry visa එක 60 days ඔයාලට ලැබෙනවා. ඊට පස්සේ මෙතෙන් තියෙන login වෙන්න. මෙතන ඉතින් ඒකේ තියෙන visa එකේ තියෙන ලැබෙන ඔයාලට දේවල් තියෙනවා. cost එක වෙන්නේ Indonesian rupees 10 lakh වගේ වෙන්නේ. ඉතින් 10 lakh වම බය වෙන්න එපා. Indonesian rupees 10 lakh කියන්නේ සාමාන්‍යයෙන් අපි බැලුවොත් USD වලින් සාමාන්‍ය වෙන්නේ USD 59ක් 60කට ලඟ වෙන්න තමයි වෙන්නේ. ඉතින් ඒ වගේ ගාණක් තමයි යන්නේ visa එකට. processing days 5 working days කියලා තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ ප්‍රමාණයක් යනවා. ඉතින් බොහෝ වෙලාවට මේ working days ඇතුළතදී ඔයාලට visa එක ලැබෙයි. ඒ වගේ අනිත් information තමයි තියෙන්නේ. ඉතින් මේ start යන්න තියෙන්නේ. ඊට පස්සේ account එකක් හදන්න දෙනවා. account එකක් වල create කරගන්න ඕනේ. මට දැන් account එකක් තියෙන හින්දා මට log වෙන්න පුළුවන්. log වුණාට පස්සේ ඔයාලට මේ අලුත් application එකේ details ටික තමයි දීලා තියෙන්නේ. passport එක upload කරන්න ඕනේ මෙතනින් photo එකක් විදියට. මෙතන දකුණු පැත්තේ තියෙනවා ඔයාලට ඒක conditions clear වෙන්න ඕනේ දේවල්. ඒ photo එක ගනිද්දී ඒ තියෙන්න ඕනේ landscape ද portrait ද කියන එක හැමදේම එතන ලස්සනට විස්තර කරලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට personal photo එකක් add කරන්න ඕනේ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ passport photo එක කියන්නේ මේ වගේ තමයි. ඉතින් මේකේ ඔයාලා දැක්කනවානේ මේක legitimate වෙන්නේ මේ විදියට හරියට crop කරලා ගන්න photo එකක් තමයි. ඒකට legitimate වෙන්නේ. ඉතින් අපි මෙතන passport එකක් දාලා බලමු. මේ passport එක upload කරාම ඔයාගේ information load වෙනවා. ඉතින් මේ passport එක JPG image එකක් වෙන්න ඕනේ. PDF එකක් වෙන්න බෑ. ඊට පස්සේ photo එකක් apply කරන්න add කරන්න තමයි මම හදාගත්තේ editor tool එකකින් background එක අයින් කරලා white background එකක් දාලා. ඉතින් next ගියාට පස්සේ ඔයාගේ debit card information දෙන්න ඕනේ payment එකට. මෙතන තියෙනවා full name, place of birth, date of birth, ඒ වගේ information ටිකක් දෙන්න ඕනේ. passport details මෙතනින් දාන්න ඕනේ. ඊට පස්සේ මෙතෙන් දෙනවා address in Indonesia. දැන් මේකට ඔයාලා සාමාන්‍යයෙන් දැනට book කළා නැත්නම් ඉන්න තැන accommodation book කළා නැත්නම් මෙතෙන්න සාමාන්‍යයෙන් නිකන් ඔයා search කරලා සාමාන්‍යයෙන් airport එකට ළඟ location එකක් ටිකක් තියෙන hotel එකක් හෝ villa එකක් හරි බලන්න. ඒ villa එකේ address එක ඔයාලා Google search කරා නම් හොයාගන්න පුළුවන්. hotels near DPS airport කියලා තමයි එතන බාලි වල තියෙන main airport එකට කියන්නේ. ඉතින් මෙහෙම ගිහිල්ලා ඔයාලට පුළුවන් ඒ ළඟ තියෙන hotel එකක් හොයාගෙන ඒක ඔයාලා ඉන්න hotel එක වෙන්න ඕනේ නැහැ. මොකද මාත් එහෙම හරියට ඉන්න hotel එක නෙමෙයි දැම්මේ. මොකද ඒ වෙද්දිම accommodation book කරලා තිබ්බේ නැති හින්දා. මෙතන නමයි address එක හොයාගෙන ඒ details ටික මෙතන enter කරන්න. ඊට පස්සේ මෙතන තියෙන bank statement එක මම ඉස්සෙල්ලා කිව්වේ USD 2000ක් වගේ ප්‍රමාණයක් තමයි වුණ වෙන්නේ. ඉතින් bank statement එක මෙතනින් upload කරන්න. ඉතින් මම මේක application එකක් මට දාන්න බෑ. ඉතින් ඊට පස්සේ මේ ටික තමයි main මම ඔයාලට කිව්ව ටික. ඊට පස්සේ next ගියාට පස්සේ ඔයාලගේ visa එක payment එක වෙලා submit වෙනවා. ඊට පස්සේ
ඔයාලගේ account එක මේ වගේ තියෙනවා. account එකට ඕන වෙලා log වෙලා මෙතන my application වලින් ඔයාලගේ application එකේ progress එක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට email එකක් එනවා ඔයාලගේ visa එක approve වුණාට පස්සේ. ඉතින් ඕන වෙලාවක මෙතන contact us option එකට ගිහිල්ලා එයාලට email කරන්න පුළුවන්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ email වල reply එක ඉක්මනින්ම ලැබෙනවා. ඉතින් මේක sure 100% sure සහ legitimate process එකක්. ඉතින් ඔයාලත් බාලි යන්න ඉන්නවා නම් ළඟදීම මේ process එකෙන් ඔයාලගේ visa එක ගන්න. ඉතින් ඉස්සරහටත් මේ වගේ බාලි වල අපි ගියපු 7 days itinerary එක share කරන්න ඉන්නවා මම next video එකෙන්. ඉතින් ඔයාලා බාලි ගැන interest නම් සහ අනිත් රටවල් ගැන සහ අනිත් traveling ගැන interest එකක් තියෙනවා නම් මගේ channel එක subscribe කරන්න. එහෙනම් තවත් video එකකින් හම්බෙමු. I'll see you guys.